හරියන්නේ දැන් මොකද කරන්න එහෙනම්? සෙව්මිනිලා ගෙදර තියෙන මෙතනනේ. ඔව් මේ උඩහ තියෙන්නේ. කෝල් එකක් ගමුද? අරන් බලන්නකෝ අරුවත් ඉන්නවද දන්නේ නැහැ. මිස්ටේක් ආපසු හැරවිය නොහැකි වැරැද්ද. අයියෝ ආන්සර් කරන්නේ නැහනේ. ෂික්. ගෙදරට ගිහලා බලමුද? යන්කෝ එහෙනම්. ගඳක් එනව නේද? ඔව්නේ අමුතු ගඳක් එනවා. මදුෂාන් කොයි මෙයාලා? මේ ඉන්නේ. සචිනි අපි ගොඩක් වෙලා කතා කරානේ. ඇහුන් නැද්ද? නෑනේ. මොකද අද ඔයා නිකන් අවුලෙන් වගේ? නෑ අවුලක් නෑ. කො මදුව නැද්ද? එයා නෑ. මොකද්ද මේ ගඳක් එන්නේ? මං ඔයාලට තේ එකක් හදන් එන්නද? මොකද අරකට වෙලා තියෙන්නේ? ඒකනේ අනේ වෙනද වගේ නෙමෙයි අමුතුයි. ඇයි දන්නේ? අරු සාමාන්‍ය මේ දවස්වල ගෙදර ඉන්නවනේ අප්පා. ඒකනේ. ඒකට මොකුත් කිව්වෙත් නෑ. මගේ ෆෝන් එකේ බැටරිත් නෑ. මෙහෙන් charge කරගමුද? අහලා බලන්න. සෙව්මිනි අක්කා ඇයි චාර්ජරයක් තියනවද? කාමරේ ඇති බලන්න. මං charge එකට ගහලා එන්නම් ඈ. සෙව්මිනි අක්කා කොහෙද තියෙන්නේ? ඇඳ ළඟ බලන්න. සෙව් කවුද මේ ගෑණි? කවුද? මේ ගෑණි කවුද? තමුසෙත් එක්ක මේ බදාගෙන ඉන්න ගෑණි කවුද? මන් දන්නේ නැහැ වට කවුද එව්වේ? තමුසෙට මේ ෆොටෝස් උත් තියනකොට කවුද මේ කියලා අහන්න. හරි කවුද එව්වේ? මේ ඉන්නේ ඔබ කෙනා. තෝගේ ගෑණිම තමයි එවලා තියෙන්නේ බලපන්. දැනුත් ඔබ කෙනාද නැහැ කියලා? මන් දන්නේ නැහැ ඔයා. ඔයා එව්පු එක්කෙනාටම කියලා ඔයා ගන්න මෙතන මට ඒක කතා කියන්නේ. මේ කළා මට හතපය උස්සගෙන ඉන්න බා. හරිද? මම තමුසෙට රංගපානවා දුම. නැගිටපන්. නැගිටපන්. මදුෂාන්. මදුෂාන්. ඒ මදු අනේ මදු නැගිටින්නකෝ